මම සොනාලි විසිල්වා අද Know Your Hair by Heda එකෙන් අපි කතා කරන්නේ V-Light extension ගැන. කීප දෙනෙක්ම මගෙන් අහුවයි මේ ගැන වීඩියෝ එකක් කරන්න නැත්තේ කියලා. ඉතින් කාලය ගොඩක් මදි වෙලා තිබුණේ. ඒ වුණාට අද මේ ගැන ඔබට කතා කරන්න සූදානම්. V-Light extension එක කරන්නේ glue එකක් මාර්ගෙනුයි V-Light එකගෙනුයි. ඒකයි V-Light extension කියන්නේ. මේ වගේ කොණ්ඩේ ඔබගේ කොණ්ඩේ අරගෙන ඔබගේ කොණ්ඩෙට තියලා glue එකක් දාලා ඊට පස්සේ V-Light එකෙන් ඒක සීල් කරනවා. දැන් ඔබ eyelash extension කරපු කෙනෙක් නම් ඔබට මේ ගැන ගොඩක් අදහසක් ඇති. මොකද V-Light එකෙනුත් වෙන්නේ eyelash extension එකටම වගේ යන විදිහක් ඔබගේ කොණ්ඩෙට ඇල්ලෙන්නේ. ඒ කියන්නේ කොණ්ඩයකට කොණ්ඩයක් ඇල්ලෙනවා. එතකොට හරි කොණ්ඩේ දෙක තුනකට කොණ්ඩේ කීපයක් ඇල්ලෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේක කරන්න ඕනේ ඉතා සියුම් වැඩක් විදිහට. එතකොට ටෙක්නිෂියන් ගොඩක් පළපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඔබගේ කොණ්ඩේ නිකන් ගුලි හරි ගැට සහිත වෙන්න පුළුවන්. ඒකින්ද අනිත් එක දැන් ඔබ දන්නවා ඇති eyelash extension මිට කලින් කරලා තියෙනවා නම් පළකට ඔබ නැගිට්ටාම අනිත් දවසේ කොට්ටේ eyelashes දෙකක් තුනක් හතරක් පහක් උනත් ගැලවිලා තියෙන්න පුළුවන්. V-Light extension කරන ක්‍රමවලුනුත් මේක අනිවාර්යෙන් සිද්ධ වෙනවා ගොඩක් දුරට. මොකද කොණ්ඩේට කොණ්ඩයක් එක කොණ්ඩයකට එක කොණ්ඩයක් බද්ධ කිරීම හරි අමාරු වැඩක්. එතකොට මේක කරද්දී පළක් විට ඔබට අපි ගොඩක් වෙලාවට V-Light එක ගොඩක් අය යූස් කරන්නේ සාමාන්‍යයෙන් මේ කොණ්ඩේ උඩ අඩු බවක් තියෙනවා නම් නැත්නම් ඒක ලොකුවට ඔබගේ hair එකේ volume එක වැඩි කරන්න පුළුවන් method එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් හිස්තැන් පිරවීමක් වගේ V-Light extension එක පාවිච්චි කරන්න පුළුවන්. පළකට කොණ්ඩේ උඩ අඩු නම් මොකද බීඩ් එකක් එහෙම සවි වෙන්නේ නැති හින්දා ඒ වුණාට ඒකේ මේන්ටෙනන්ස් එක ගොඩක් වැඩි. ඉතින් උදාහරණයක් වශයෙන් කියමු ඔබ අනිත් රීෆික්සින් ඔබගේ කියමු නැනෝ ඉන්විසිබල් ෆ්ලෙක්සිබල් එක්ස්ටෙන්ෂන් වගේ ඒවට යද්දී ඔබගේ රීෆික්සින් කාලේ ගොඩක් මාස 3ක් 6ක් අතර කාලයක් නම් ෆ්ලෙක්ස් මේ V-Light extension වල අනිවාර්යෙන් සුමාන මම හිතන්නේ 4ක් වගේ අතරතුර ඔබට ආපහු hair දාලා ආපහු කරන්න වෙනවා. මොකද මේ දැන් නැනෝ එක හැම උඩින් සවි කරලා තියෙන හින්දා hair එක අපතේමක් සිදුවීමක් වෙන්නේ නැහැ. ඒ වුණාට V-Light extension වගේ කරන glue method වල ගොඩක් අර කොණ්ඩේ හැලුනහම ඒක එක කොණ්ඩේ හිඳලා ආපහු හරියට දාලා කරන්න බෑ. ඒතකොට ඔබ ආපහු රීෆික්ස් එකට යන වෙලාවේ ගොඩක් වෙලාවට අලුතෙන් කොණ්ඩේ ටිකක් දාන්න ඕනේ. මම කිව්වා වගේ V-Light එකෙන් කොණ්ඩේ වොලියුම් එකයි ලෙන්ත් එකයි එහෙම ලොකුවට කරන්න බලාපොරොත්තු වෙන්න එපා. අනිත් එක ඔබ කරනවා නම් ගොඩක් ඒ ගැන හිතලා ඒකට යන්න. මොකද ඔබගේ කොණ්ඩේට glue එකක් තමයි දාන්නේ. ඊට පස්සේ මොන හරි chemical එකකින් තමයි glue එක ගලවන්නත් ඕනේ. ඒතර අපි හැමතිස්සෙම අපි Heda එකේදී හදන්නේ ඔබගේ කොණ්ඩේට damage එකක් නොවි අප දාන hair extension එක කරන්න. ඒ කියන්නේ ප්‍රමිතියක් අනුව එතකොට ඔබගේ පැත්තෙන් වෙන්න ඕනේ දේ තමයි ඒක මේන්ටේනන්ස් කිරීම. ඒ වුණාට දැන් මේ පළක් එක්ස්ටෙන්ෂන් ක්‍රම තියෙනවා. ඒවායේ රීෆික්සින් කාලය ඉක්මනින් එනවා. මේ V-Light extension එක එහෙම ක්‍රමයක්. ඒක අනිත් එක ඔබට මම කිව්වා වගේ ලොකුවට දෙයක් කරන්න බෑ එකෙන්. ඒකෙන් කියන්නේ අඩු තැන් වලට විශේෂයෙන්ම කොණ්ඩේ crown area එකේ හරි පැත්තෙන් හරි පාට් එකේදී පොඩ්ඩක් යන්තම් කොණ්ඩේ දාගන්න පුළුවන්. හැබැයි ඒක කරද්දී ඔබ හිතන්න ඕනේ මේක අර eyelash extension එකක් දැම්මහා සමානයි. මේක ඔබගේ කොණ්ඩේ ගැලවුණාම ඒ extension එකත් ගැලවිලා දාපු එකත් ගැලවිලා යනවා. ඉතින් සෑහෙන ෂෙඩින් ඒ කියන්නේ ඔබ නානකොට ඔබ දකි බාත්රූම් එකේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා ගිහිලා නිදාගෙන නැගනකොට කොට්ටේ ඒතර ඔබ අතු ගන්නකොට ඔබ දකිවි ඔබගේ කොණ්ඩේ හැල්ලලා තියෙනවා. ඒ ඔබගේ කොණ්ඩේ හැලෙනවත් එක්කම හැලෙන එක්ස්ටෙන්ෂන් එකයි වෙනම V-Light extension එකත් හැලෙන්න පුළුවන්. මොකද ඒක කෙස් ගහකට කෙස් ගහක් බද්ධ කිරීමේ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඉතින් අපි ගොඩක් අයට ඇඩ්වයිස් කරනවා අපි මේ ගැන ගොඩක් අය වීඩියෝ දැකලා අහනවා මේ වගේ අපිට ඒකෙන් ලෙන්ත් එකයි වොලියුම් එක එහෙම කරගන්න හරි අපහසුයි. මොකද ඔබට දැනෙවි ඔබගේ කොණ්ඩේ ගොඩක් ග්ලූ ගතියකුයි තව මැටිං වගේ එනවා. ඒ කියන්නේ ඔක්කොම මෙහෙම පොකුරු වගේ හිතින ගානේ පීරන්නත් අමාරුයි. ඒකින්ද ගොඩක් වෙලාවට අපි
glue method අනුමත කරන්නේ නැහැ. ඔබ දන්නවා නම් අපි හැඩයි එකෙන් ගොඩක්. ඉතින් මේ ගැන ඔබට වැඩි විස්තර දැනගන්න ඕන නම් අපේට 073 710 974 WhatsApp මාර්ගයෙන් හෝ call එකක් මාර්ගයෙන් කතා කරන්න. අපි ඔබට පුළුවන් advice එකක් දෙන්නම් මේ ගැන ඔබ මේකක් ගැන බලාපොරොත්තුෙන් වීලයිට් එකට යන බලාපොරොත්තුෙන් ඉන්නවනම් අපේ මේ වැඩසටහන නැරඹුවාට ස්තුතියි.